හැමදාම මල් හදනවනේ පෙන්නුවේ එන්නකො මාත් එක්ක අද ලොකු ඕඩර් එකක් පැක් කරන්න යන්න. ඉතින් මේ රෝස මල් ටික දැක්කම සමහරු නම් වීඩියෝස් වල දකින්න නැති මේ මල. ඒ වගේම මේ මල සමහරක් අයට හම්බෙන්නත් ඇති. ඉතින් ඊයේ කාංචනා අනුරාධිගේ අලුත් සෝං එක රංගනා සෝං එක ලොන්ච් කරා. ඉතින් ඒ ඉවෙන්ට් එකේ ෆ්ලවර් බොකේස් ඔක්කොම මට තමයි ඕඩර් එක ඇරේන්ජ් කරන්න කියලා එයා බාර දුන්නේ. ඉතින් ඒකට ඉවෙන්ට් එකට එන හැම ගෙස්ට් කෙනෙක්ටම මේ වගේ ලස්සන සිංගල් රෝස් එකක් දුන්නා. ඒ වගේම ස්පෙෂල් ගෙස්ට්ලට ලස්සන ලොකු ෆ්ලවර් බොකේස්. ඒ වගේම කාංචනා අනුරාධිගේ ෆ්ලවර් බොකේ එකත් සර්ප්‍රයිස් ෆ්ලවර් බොකේ එකත් අපෙන්ම තමයි ඇරේන්ජ් උනේ. ඉතින් ළමයි ඔයාලා කැමති නැද්ද මේ වගේ මේ ෆ්ලවර්ස් හදනවා ඉගෙන ගන්න? ඇත්තට ඔයාලට ළමයි මල් හදන්න ඉගෙන ගන්න ඕන නම් මෙන්න මේ වගේ වෙලාවට එන්න අපේ ෂොප් එකට. මොකද ඒ වෙලාවට ආවොත් මම ඔයාලගෙනුත් වැඩක් මොකක් හරි උදව්වක් හරි ගන්නවා. විහිළුවට අනේ ඒක නම් මම කිව්වේ මේ ඒක නෙවෙයි. ඇත්තටම හැමෝම ගොඩ දෙනෙක් මගේ මැසේජ් කරලා අහනවා අක්කේ ක්ලාස් කරන්නේ නැද්ද ක්ලාස් කරන්නේ නැද්ද කියලා. අනේ ළමයි ඇත්තටම මට ක්ලාස් කරන්න තාම ටයිම් එකක් මැනේජ් කරගන්න බැරුව ඉන්නේ. ඉතින් මල් හදන්න ආස කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් අපේ YouTube channel එක Bloom House කියලා තියෙනවා. ඉතින් ඒකේ මම හදන flower bouquets වල වීඩියෝස් ඔයාලට අප්ලෝඩ් කරලා තියෙනවා. දැනට ඕන කෙනෙක්ට පුළුවන් අපේ YouTube එක subscribe කරලා ඒකෙන් අපි අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝස් බලලා ඔයාලට දැනට පොඩි idea එකක් ගන්න. ඉතින් මං ළඟදිම දවසක ඔයාලට ක්ලාස් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ළඟදිම එන ෆාදර්ස් ඩේ එකට මෙන්න මේ වගේ සිංගල් රෝස් එකක් ඔයාලට අපෙන් ගන්න පුළුවන්. ඉතින් රුපියල් 500ක වගේ මුදලකට. හැමෝම ඉතින් අම්මලට විතරක් මල් දීලා හරියන්නේ නැහැ නේ. ඉතින් ෆාදර්ස් ඩේ එකටත් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන ෆ්ලවර් එකක් ඔයාලට කැමති කලර් එකකින් අපිට කියලා arrange කරගන්න පුළුවන්. ඉතින් බයෝ එකේ තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඔන්න ෆාදර්ස් ඩේ එක අමතක කරන්න එපා ළමයි. තාත්තට වැඩිපුර ආදරේ දුවලට ඉතින් පුළුවන් ලස්සන ෆ්ලවර් බොකේ එකක් අපිට කියලා arrange කරගන්න.